සුබ දවසක් ඔයාලා හැමෝටම. ආදරෙන් පිළිගන්නවා බබාට කෑම YouTube channel එකට. අද මම හදන්නේ අවුරුද්දට අඩු බබාලටත් දෙන්න පුළුවන් කෑමක්. මේක බබාලට කෙටි වේල් වලට වගේම බත් එක්ක කන්න උනත් හදලා දෙන්න පුළුවන් හරිම ලේසි රස කෑමක්. තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. අද කෑම එක හදාගන්න අපිට ඕන වෙනවා පතෝල ටිකක් ලොකු පතෝල කරලක් අරගෙන ඒකේ මදේ ටික අයින් කරලා ගන්න. ඒ වගේම වටේ හොඳට සුද්ධ කරලා හොදලා ගන්න. ඒ වගේම අපිට එළවලු ಜಾති ටිකකුත් ඕන වෙනවා. මම අරගෙන තියෙනවා කැරට්, තක්කාලි, ලූණු, ඒ වගේම මීට වඩා එළවලු ಜಾති වාට එකතු කරගන්න උනත් පුළුවන්. තව අපිට බිත්තරේකුත් ඕන වෙනවා. දැන් මම මේ පතෝල එක පොඩි කෑලි වලට කපා ගන්නවා. අපි කපා ගන්න කෑල්ලක් මෙන්න මේ වගේ ප්‍රමාණයට තමයි කපා ගන්න ඕන වෙන්නේ. පතෝල රවුන්ඩ් ටික කපා ගත්තට පස්සේ මම බෝල් එකට බිත්තරයක් දාගන්නවා. මේකෙන් සාමාන්‍ය විදිහේ ඔම්ලට් මිශ්‍රණයක් හදාගන්න මම මේකට ගත්ත එළවලු ಜಾති ටික දාලා ඔම්ලට් මිශ්‍රණයක් හදාගන්නවා. තව අපිට මේකට චීස් ඒ වගේම බැදගත්ත මස් මාළු ඉස්සු වගේ දේවල් එහෙමත් එකතු කරලා හරිම රසට හදාගන්න පුළුවන්. ඔයා මේක හදන්නේ අවුරුද්දට වැඩි බබෙක්ට නම් ලුණු එකතු කරගන්න පුළුවන්. ඒ වගේම සැරගතියට ගාමිරිස් කුඩු ටිකක් කෑලි මිරිස් ටිකක් දාලා ඒගොල්ලන්ට හදලා දෙන්න. මම මේ ඔම්ලට් මිශ්‍රණයේ රස වැඩි වෙන්න චීස් ටිකක් එකතු කරගන්නවා. දැන් මම පෑන් එකට තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වෙන්න තියාගන්නවා. ඊට පස්සේ කලින් කපාගත්ත පතෝල රවුන්ඩ් ටික මේ විදිහට පෑන් එකේ අතුර ගන්නවා. දැන් මේ පතෝල රවුම් පිරෙන්න අපි කලින් හදාගත්ත ඔම්ලට් මිශ්‍රණය දාගන්න. දැන් මේක හොඳට තැම්බෙන්න අවශ්‍ය නිසා වහලා අඩු ගින්දරේ ලිපෙන් තියාගන්න. බිත්තර මිශ්‍රණය හොඳට හයි වෙලා මේ විදිහට ඇල්ලුවාම ගෑවෙන්නේ නැති විදිහට තියෙනවා නම් අපිට පුළුවන් මේක අනිත් පැත්ත දාලා අනිත් පැත්තත් කුක් කරගන්න. අනිත් පැත්ත දාලා පොඩි වෙලාවක් තියලා ලිපෙන් අයින් කරගන්න. ඔන්න ඔය විදිහට හරිම රසට පොඩ්ඩන්ට පතෝල වලින් කෑමක් හදලා දෙන්න පුළුවන්. මේක බබාලට කෙටි වේලටත් හදලා දෙන්න පුළුවන්. මුකුත්ම අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහටම කන්නත් පුළුවන්. ඒ වගේම බත් එක්ක උනත් කන්න හදලා දෙන්නත් පුළුවන් විදිහේ කෑමක් තමයි මේක. අවුරුද්දට අඩු බබෙක්ටත් මේ කෑම එක හදලා දෙන්න පුළුවන්. මාස 10 11 වගේ බබාලට හපලා කන්න පුළුවන් බබෙක්ට මේක ෆින්ගර් ෆුඩ් එකක් විදිහට අඳුන්වලා දෙන්න පුළුවන්. හරිම රස ඒ වගේම ගුණ එළවලු කන්න හොර බබාලට වැඩිපුර එළවලු ටිකක් එහෙම දාලා එළවලු ටිකක් කවා ගන්න පුළුවන් විදිහේ ක්‍රමයක් තමයි මේක. ඉතින් එහෙනම් ඔයාගේ බබාටත් මේ වගේ රස කෑමක් හදලා දෙන්න. අපි අලුත් වීඩියෝ එකේ දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.